ඕඩර් එක ගත්තා. හෙලෝ ගයිස්, ඉතින් ඔන්න ඔයාලට කොහොමද? ඉතින් ඔන්න අදත් අඩිස් ගේමින් මං ඇවිල්ලා තියෙනවා ඔයාලට අලුත්ම ගේම් ප්ලේ එකක් අරගෙන. ඉතින් අද අපිට කරන්න තියෙන්නේ ෆුඩ් ඩිලිවරි. මේක ඉතින් ගේමින් සිමියුලේටර් ගේම් එකක්. ඉතින් මේ ගේම් එක කියන්න තරම් නම් වරදක් නැහැ. ග්‍රැෆික් අතිනුත් හොඳයි. අපිට මෙතන බයිසිකලේ තියෙනවා. අපේ බයිසිකලෙන් තමයි අපිට මේවා ඩිලිවරි කරන්න තියෙන්නේ. ඉතින් මේක සිමියුලේටර් ගේම් එක මොබයිල් එකෙන් ප්ලේ කරන්න තියෙන්නේ. බිල්ඩින් නම් මරු. හැබැයි මේ පාරටම අපි විතරද කොහෙද ඉන්නේ? ඔන්න ඉතින් අපිට මේ ෆෝන් එකේ ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. මම හිතන්නේ ඕඩර් එකක් වැදිලා තියෙන්නේ. අපි බලමු ඉතින් මොකද වැදිලා තියෙන්නේ කියලා. අපිට චීස් බර්ගර් එකක් හරි මොකක් හරි එකක් හම්බෙලා තියෙන්නේ. මීටර් 638කින් වගේ තමයි පෙන්වන්නේ. එහෙනම් අපි ඕඩර් එක ඇක්සෙප්ට් කරමු. ඔන්න ගයිස්, ඉතින් අපි පොට් එකට ඇවිල්ලා ඉන්නේ. මෙන්න මෙතන තමයි අපිට ඕඩර් එක ගන්න තියෙන්නේ. මං හිතන්නේ ඉන්න බලන්න ආරේ ඉන්නේ අපිට ඕඩර් එක දෙන්න ඉන්න එක්කෙනා. ගිහින් බලමු මොකද්ද දෙන්න තියෙන්නේ කියලා. චීස් නෑ, චයිනීස් ෆුඩ් කියලා තියෙන්නේ. හරි, අපි ඕඩර් එක ගත්තා. ඔන්න එහෙනම් බයික් එක ගාවට ගියා. පෙට්ටිය අරින්න තියෙන්නේ දැන්. හරි, පෙට්ටියත් අරගත්තා. ඕඩර් එක දාවා. පෙට්ටිය වැහුවා. එහෙනම් යන් මකරන්ද පියරු ගාලා චන්දන ඇල්ල වගේ ආලසිනා පාලා නැලවෙන්න මීර දීලා කුම්කුම සුවඳ උරා විශ්වන ලීලා අඤ්ඤන සිසිල නුරා ඇස්වල ගාලා නැට බැඳි ආද දිවි නැමට වෙලි ඉඳලා දෙතුලේ කොණක් සෙමින් අපලා මට ආයෙන් ඇසන් කොණක ජනලා යන්තන් පොරෙන් මතස බලලා මට ඩිංගක් සීනා ඔන්න ගයිස්, අපි ලොකේෂන් එකට නම් ඇවිල්ලා ඉන්නේ. මේ ඉන්නේ ඕඩර් එක අපිට දීපු ගෑනු කෙනා. මෙයාට තමයි අපි ඕඩර් එක දෙන්න ආවේ. ඔය ඉන්නේ ඉතින් මේ ගෑනු කෙනා බයිසිකලේ ගාවට යන් පෙට්ටිය ඇරියා. ඕඩර් එක ගත්තා. ඔන්න එහෙනම් ගෑනු කෙනාට අපි දීලා බලමු අපිට කීයක් හම්බෙයිද කියලා. මේ ගෑණි ටිප් එකක්වත් දෙයිද? ඩොලර් 250ක් හම්බුණා. එතකොට සම්පූර්ණ ගාණ තියෙනවා ඩොලර් 500. පෙට්ටියත් ඇහුවා. ඔන්න එහෙනම් යන්. ඉතින් ගයිස්, ඔන්න ඕක තමයි අද වීඩියෝ එක. වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා, ෂෙයා කරන්න. ගුඩ් බයි.